හරි. දැන් මම ඔයාගෙන් අහනවා ප්‍රශ්න ටිකක්. ඔයා ඒ ටිකට හරියට උත්තර දෙන්න ඕනේ. කොළවල මුකුත් ලියලා නැහැ. බලන්න. කොළවල මුකුත් ලියලා නැහැ. අලුත් කොළ මුකුත් නැහැ. ඔයා මොකක් හරි පාටක් හිතා ගන්න. මට කියන්න එපා. පාටක් හිතා ගන්න. ඔන්න තිබ්බා. තිබ්බා. මොකද හිතාගත්ත පාට? දැන් මම කියන්නද? ඔව් කියන්න නැත්තම් දන්නේ නැනේ මොකද ඔයා හිතාගත්ත කියලා ඔයාලට වෙනස් කරන්න පුළුවන් නැත්තම්. නී. සතෙක්ගේ නම. කවුද හිතපු සතා? කවුද හිතපු සතා? සිංහයා. මොකක් හරි ඉලක්කමක් හිතා ගන්න. මොකද්ද හිතාගත්තේ ඉලක්කම? 4. එහෙනම් හිතා ගන්න යන්න කැමති සිටි එකක්. යන්න කැමති සිටි එකක්. මොකද හිතාගත්ත සිටි එක? මොකද හිතාගත්ත සිටි එක? නෑ. මොකද හිතාගත්ත සිටි එක? ඇම්ස්ටර්ඩම්. එතකොට දැන් හිතාගන්න මොකක් හරි ඩිරෙක්ෂන් එකක් උඩද යටද දකුණද වමද කියලා. මොකද හිතාගත්තේ ඩිරෙක්ෂන් එක? උඩ. හරිනේ. ඔන්න කොළ ටික තියෙන උත්තර දීපු කොළ ටික. මම මුලින්ම ඇහුවේ මොකද මම වගේ මුලින්ම ඇහුවේ? පාට. ඔයා කිව්වේ මොන පාටද? ඊළඟට ඔයා මොකද මගෙන් ඇහුවේ? මම වගේ නේ. ඇනිමල් කෙනෙක්. ඔයා කිව්වේ? ඊළඟට ඇහුවේ? නම්බර් එක. මොකද ඔයා කිව්වේ නම්බර් එක? මොකද්ද ඔයාගේ මං ඊළඟට ඇහුවේ? යන්න සිටි එක. මොකද්ද ඔයා කිව්වේ? ඔයා ඊට පස්සේ කිව්වේ? මැජික්. නෑ ඉතින් මම ලිව්වේ මෙහෙට උඩට. ඉතින් මේක මෙහෙට කරොත් මෙහෙට. ඒ උනාට ඉතින් මම ලිව්වේ උඩටනේ. මම දන්නේ නැහැ උඩ ලිව්වද කියලා. ඉතින් මම ලිව්වේ උඩට. හොඳයිනේ. ඔව් කිව්වට පස්සේ නැහැ ඉතින් ඔයාට පේන ලියලිනේ මම මෙතන තිබ්බේ. ඔයාට පේන ලියලිනේ මෙතන තිබ්බේ. ඉතින් ඔයාට පේන නෙමෙයි මම කොලේ ලියලි මෙතන තිබ්බ ගානට. වැඩිපුර කොලයක් තියාගන්න. තා කොලයක් ඇති කොයි යනවා කියලා ඊට පස්සේ මේ තියෙන ඉතුරු වෙච්ච මේ කොලේ ඒක තමයි ඒක මුලින්ම තියෙන ඇති. මේ නවල තියෙනවද මේක? ඔව් කපෝ. සර්ප්‍රයිස්.